ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට. ඉතින් කොහොමද නලින්ද? ඔයාට ටිකක් අවුල් වගේ දෙකපාරට channel එකේ වීඩියෝ එකක් දානකොට ඔයා කොපිරයිට් ගැහුවා. ඔයාට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයාට මගේ channel එකවත් නැති කරගන්න බැරි වුණානේ. ඉතින් කොහෙද බං උඹ රට හදන්නේ? උඹ දන්න දෙයක් තියෙනවද? අනේ යකෝ වැඩක් නැහැ නේ. ඉතින් ඔන්න channel එක පටන් අරගන්නවා. හැබැයි වෙනසක් තියෙනවා. මින් ඉදිරියට JVP මාලිමා එවුන්ගේ වීඩියෝස් දානකොට බොඳ කරලා ඒවා අයින් කරලා ඒවන් හංගලා ඒගොල්ලන්ගේ කටහඬ විතරක් තමයි දෙන්න වෙන්නේ. මොකද දන්නවද? මුන් දානවනේ මාර ආතල් දෙනවනේ. විපක්ෂයේ ඉන්න අනිත් අයගේ වීඩියෝස් ඔයගලන්ට බලන්න පුළුවන්. අද ඉඳලා අනිත් අයගේ ඒවා පොඩ්ඩක් එහාට මෙහාට කරලා තමයි දෙන්න වෙන්නේ. ඒ වගේම තමයි නලින්දට කේන්ති කිය වීඩියෝ එකක් තියෙන්න ඕනේ මගේ channel එකේ. මොකද දන්නවද? එහෙම නැත්නම් මිනිහා මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මම හිතන්නේ එකම එක දෙයයි. ඒ තමයි අර ඌ අර ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරපු සීන් එක ඉන්දියාවේ ගිහිල්ලා. අන්න ඒකට තමයි මිනිහාට මල පැන්නේ. ඒ වීඩියෝ එක අද දාලා තිනවා මෙතන තියෙනවා. වීඩියෝ 3ක් ගෙනල්ලා තිනවා. වීඩියෝ 3න් තුන්වෙනි වීඩියෝ එක තමයි ඒක. නලින්ද පුළුවන් නම් මේක ආයි ගහපන්කෝ channel එකට පුළුවන් නම් ආයිත් කොපිරයිට් එකක්. මේක බොඳ කරලා දෙන්නේ නලින්ද. හරිද? බොඳ කරලා දෙන්නේ. ඔයාලා ගොඩ දෙනේ බලලා ඇත්තේ. හැබැයි මම උත් එක ඇගන්ස් එකට තමයි මේ වීඩියෝ එක දෙන්නේ මේ channel එකේ. මූට මල පැන්නේ මේ කේස් එකේ හින්දා තමයි. ඒ නිසා අදත් මම දාලා තියෙනවා තුන්වෙනි වීඩියෝ එක හැටියට. එහෙනම් කට්ටිය අනිවාර්යෙන් අහන්න ඕනේ. හරි එහෙනම් වීඩියෝ තුනක් තියෙනවානේ. අපි එහෙනම් පළවෙනි වීඩියෝ එක බලන්න ලෑස්තිමු. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ බලලා like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මේ YouTube නාලිකා සමන්ත Facebook page එකක් තියෙනවා. Mr. ByISL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන්. ජෙප් එක ඕනම කෙනෙක්ට. පට්ටවුල්නේ මට ඇඬෙනෝයි. අනේ මට ඇඬෙනවා මගේ නාලිකාව ටිකට ගහන්න හැදුවනේ උඹ. අනේ පාරයෝ. හරි යන් අපි පළවෙනි වීඩියෝ එක. මේ තමයි ලොකු වෙනසක් වෙලා තියෙනවා. අපි ගිහලා බලමුකෝ මේ වීඩියෝ එක. යා. දැන් කොහෙද මේ කලාකරුවෝ ටික ඔක්කොම එකතු වෙලා මේ කොහෙද එකපාරටම මේ යන්න හදන්නේ? යන්න හදන්නේ ඇවිල්ලා ඉන්නේ. යවන්න හදන්නේ. ඒ යවන්න තමයි හදන්නේ. අපි සහෝදරයනේ අනිවාර්යෙන් අජිත් නාරගල. ඉතින් මම හිතන්නේ හදවත හොඳ වැඩ කරන්න පුළුවන් හරි දක්ෂෙක්. අද මෙතන සිද්ධ වුණේ අපේ අජිත් නාරගල අපේ සහෝදරයාගේ ඔහු ඊටම දක්ෂ තරුණ නායකයෙක්. ඔහු මේ කැස්බෑව ආසනය තුල අද ප්‍රධාන සංවිධායකතුමපත් වුණා. ඔහුගේ තියෙන පක්ෂ කාර්ය ලෝටස් හවුස් නේ. ලෝටස් හවුස් කියන පක්ෂ කාර්යද ඕපන් කරා. ඉතින් ඒකට කලාකරු දිට ඉතින් අනුෂා මම රජිත ත විශාල ප්‍රමාණයක් ආවා. අජිත් අය කියන්නේ අපේ පක්ෂ වෙනුවෙන් ගොඩාක් වැඩ කරපු දක්ෂ තරුණ නායකයෙක්. ඉතින් නාමල් රාජපක්ෂ ඇමතුමා වෙනුවෙන් එතුමාගේ නායකත්වයේ ඊළඟ ජනාධිපති නායකත්වයේ වෙනුවෙන් ලොකු ශක්තියක් දැවැන්ත මෙහෙයුමක් සූදානම් වන අවස්ථාවක් නේද? මේ වැඩ බැරි කට්ටියනේ වැඩ පුළුවන් කට්ටිය මමත් එක්ක ශ්‍රී ලංකා යූත් එක අවුරුදු 6 ඩිරෙක්ටර් බෝඩ් හිටියා. අධ්‍යක්ෂ ජනරාල් රූපවාහිනියේ සභාපතිලා හිටියා ලොටරි බෝඩ් එකේ. ඉතින් මේ වගේ උපාධිධාරීවරයෙක් අත්උපාධිධාරීවරයෙක් අත්උපාධිය තියෙන කෙනෙක් කියන්නේ කල්ලිකම් පස්සේ ඒ වගේ අත්ව දක්ෂ උගත් මිනිස්සෙක් හදවත හොඳ කෙනෙක් මිනිස්සුන් හඳුනන කෙනෙක් මිනිස්සුගේ හදවත් හඳුනන කෙනෙක්. ඉතින් වැඩි ඉස්සර කතා කරන්න ඕනේ වැඩ කරලා පෙන්නන්න. ඉතින් කැස්බෑ වාසනේ ඉන්න සිළු දෙනාට කියනවා අපිත් එක්ක එකතු වෙන්න. අජිත් ශක්තියක් වෙන්න. අජිත් තරහක් වෙන්න. අපේ පක්ෂ ශක්තිය කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු නාමල් රාජපක්ෂට ශක්තිය. අවසානයේ අපේ මව්බිම මේ තියෙන විපතින් බේර ගන්න ශක්තියක් වෙන්න. ශක්තියක් වෙන්න. ජය වේවා. ශක්තියක් වෙන්න. අනිවාර්යෙන්ම. නියමයි පිම්පොම් මහත්තයා අර මම පුටුවක ඉඳන් ඉන්නවා දැක්කා. මම හිතුවා අම්මට සිරි මෙයා දැන් මේ වගේ ලොකු තනතුරක් ගන්න යනවද කියලා. නිකන් ආතල් එකට ඉඳගෙන ෆොටෝ එකක් ගහලා තියෙන්නේ. හරි ඒ වගේම චන්දන සුදා අයියේ කොපිරයිට් ගහන්න නම් එපා හොඳේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන නම්බර් එක තියෙනවා. අනිවාර්යෙන්ම කතා කරන්න. අනිවාර්යෙන්ම ඔයාට ප්‍රශ්නයක් නම් මම මේක ඩිලීට් කරනවා. හොඳේ කෑල්ල කපලා දානවා. කොපිරයිට් ගහන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන channel එකට. මේ අද වැඩසටහන කරන්නෙත් නලින්දත් එක්ක තියෙන ඇගන්ස් එකට. එහෙම නැත්නම් අද දවසේ මම මේක කරන්නේ හවස හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි යන් අපි එහෙනම් තවත් කතාවකට. මේ තමයි නාමල් රාජපක්ෂ. බලන්නකො මෙයා කියන එක අන්දරේලු අනුරට අනේ අන්දරේ යන් වීඩියෝ එකට. අන්ගේ වංචාවල් වහගන්න, ගල්ලංගුරු වංචාව වහගන්න, ටැබ් වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකාරියට කැඳවලා පළක් කෙරේ නැහැ. අද අන්දරේ කෙනෙක් රජ වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරපු පොලිස්පතිවරයා රටේ පොලිසිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව දන්නේ නැහැ. පැහැදිලිවම කියන්නේ කරුණාකරලා අන්න අර ජනාධිපතිවරයා දීපු චෙක් එක බවුන්ස් වෙලා රිටර්න් වෙලා. දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විතර ඔබ දීපු චෙක් එකක් රිටර්න් වුණොත් මොකද වෙන්නේ? ඔබ ලබා දීපු චෙක් එකක් රිටර්න් වුණොත් මොනවද වෙන්නේ? ඉතින් ඒ හින්දා මම හිතන්නේ පොලිස්පතිවරයා ඒකටත් එවුවොත් හොඳයි. ජනාධිපතිතුමා දීපු චෙක් එක රිටර්න් වෙලා. දිත්වා සුළුසුලකට අහුවෙච්ච කුණාටුවට අහුවෙච්ච ජනතාවට ෂෝ එක නම් දානවා, උත්සව නම් කරනවා. බෙදෙන චෙක් එක රිටර්න් වෙනවා. දැන් තමයි ඇත්තටම බංගලොත් වෙලා තියෙන්නේ. කලින් බංගලොත් වල කොට චෙක් රිටර්න් උන්නේ නැහැ නේ. දැන් මිනිස්සුන් දෙන චෙක් එක රිටර්න් වෙලා තියෙන්නේ. දැන් ඔය මට සීකඳ මට ලියුමෙන්න සතියකට පෙර හම්බන්තොට උසාවියේ මෝෂන් එකක් දාලා පොලිසියත් කැඳවලා උසාවියට මට පෙනී හිටින්න එදින වෙන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. හැබැයි අනිත් පැත්තට උදේ 9 මාට පෙනී හිටින්න කියලා කොළඹ 9:50ට ලියුමක් ගෙනත් දෙනවා තංගල්ලට. ඒ කියන්නේ පොලිස්පතිවරයා දන්නේ නැහැ තංගල්ලෙන් ඉඳන් කොළඹට තියෙන දුරවත්. ඉතින් 9:50ට එන්නේ කොහොම 9 මාට එන්න කියලා 9:50ට ලියුම දීලා තංගල්ලෙන් කොළඹට එන්න කිව්වම ඉතින් කොහොමද එන්නේ?
අනික එදා දිනේ කොහොමත් හම්බන්තොට උසාවිය දිනේ. ඒ උසාවියත් පොලිසිය තමයි මෙහෙවන්නේ. ඒ නඩුවත්. අර උද්ඝෝෂණයට ගිහලා හම්බන්තොට වරායසා ගෝන්තර වල බේර ගන්න. ඉතින් පොලිස්පතිවරයා කොයිද සංවිධානාත්මක අපරාධ නවත්තන්නේ? පොලිස්පතිවරයා දන්නේ නැත්නම් තමන්ගේ පොලිසිය මොනවද කරන්නේද මොන තැනද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව් ඊට පස්සේ ආයතනින් හරිය සංවිධානාත්මක අපරාධ වළක්වන්න තියා. ඊළඟ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් මේ පොලිසියට හැකියාව ලැබෙයිද කියන පොලිස්පතිවරයා සමග පොලිසියට හැකියාව ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලිංග විශ්වවිද්‍යාලෙ මට ආරාධනා කළා විශේෂ දේශනයකට උන්ගේ රිපබ්ලික් දවසේ. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ඒ දේශනය දුන්නා. දේශනය කළා ආවා. හැබැයි ඉතින් මෙහි සමහර අය කලබල වෙලා. ඉතින් යම් කිසි කෙනෙක් දේශනයක් දෙන්න විශ්වවිද්‍යාලයකට ආරාධනා කරාම කලබල වෙන්න ඕනේ නැහැ. සයිතින් ඇයට කියනවනේ මේ පළවෙනි දේශනෙත් නෙවෙයි තව ඉස්සරහට තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද තවත් කෙනෙකුට ලැබෙන පිළිගැනීමට වඩා මේ අය ආපු කාර්යය කරගන්න බැරි වෙච්ච එකකින් තමයි කලබලලා තියෙන්නේ. මේ ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. හැබැයි ඉතින් සිස්ටම් එක තිබ්බටත් වඩා පස්සට ඇදගෙන යන ගමන් සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඉතින් ඒ හින්දා තමයි මට දැනෙන්නේ මේ අය කලබලලා තියෙන කියලා. මොකද එයාට දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුලින් රට තුලින් Tamanට විරෝධයක් එල්ල වෙනවා කියන කාරණය. ඔය දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළේම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාසේ හිරේ දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්රා පේජේ නැගිටලා කිව්වා ජනවාරි මාසේ බලාගමු හිරේ දානවා කියලා. ඉතින් ඒකට අවශ්‍ය කැඳවීම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මට කනගාටුයි. ඔහු ජනාධිපතිවරයෙක්. මේ වර්තමාන ජනාධිපතිවරයාට වුණත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධව අපි චෝදනා නගන්නේ නැහැ. නැත්නම් ඉතින් පොලිසිය පස් දෙනෙක් වට කරගෙන එක්සයිස් කරන්න යනවද? අපි කර වරද්දක් දකින්නේ ජනාධිපතිවරු ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිවරයෙක් රාජකාරී මට්ටමේ යම් තීන්දුවක් తీරනක් ගත්තම ඒ තීන්දුව తీරන ආරක්ෂා කරේ නැත්නම් මේ සිස්ටම් එක කඩන් වැටෙනවා. මින් ඉදිරියට කිසි කෙනෙක් තීන්දුව తీරන ගන්නේ නැහැ. මේ ගෝලීය දේශපාලනය ඇතුලේ අපි ඉන්න ඕනේ. ඉතින් මේ රටේ නායකයෝ හිතනවා නම් මේ හැංගිලා මේ රට ඇතුලේ විතරක් තියාගෙන රටින් එළියට යන්න නැතුව අර පළවත්ත වටේ ඉඳන් මේ රට පාලනය කරන්න පුළුවන් කියලා ඒක පොලිස්පතිවරයා පාලනය කරන්න පුළුවන් මේ පළවත්ත ඇතුලේ තියාගෙන. මේ රටක් රාජ්‍ය පාලනය කරන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕනේ. ගරු විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් උත් මෙවැනිම ආකාරයක ගැටලුවක් මතුවෙලා උන් ස්ථාන මාරුවෙන් දුන්නා. තාමත් සමහර විනිශ්චයකාරවරුන්ට ඒ දරුවන්ට පාසලුත් නැහැ. අත්තරම මතක විදිහට ආණ්ඩුව අධිකරණ පදයට ඇඟිලි ගන්න උත්සාහ කරනවා. පොලිසියට ඇඟිලි ගන්න උත්සාහ කරනවා. දැන් ඔය පොලිසිය පහුගිය කාලේ ලොකු මහතුරු හරියට වැඩ කරනවා කියපුවා දැන් ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ ඩිපාර්ට්මන්ට්. ප්‍රොමෝෂන් එක දෙන්නකොට මනසව ට්‍රාන්ස්ෆර් කරලානේ. මේ කාලෙන් අපි හරි පුද්ගලයා දාලා වැඩේ ගත්තා කිව්වා. වැඩේ ගත්තා එලෙව්වා. ඉතින් ආණ්ඩුවට තමන්ගේ උමනාව පරිදි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මැති ඇමතුරු හිතන් ඉන්න දේ උනේ නැත්නම් ඔවුන් හිතන් ඉන්න විදියට පොලිසිය හැසිරුනේ නැත්නම් අධිකරණ හැසිරුනේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුනේ නැත්නම් ඒක උන්ට හොඳ නැහැ. හැබැයි ඔවුන් කියන විදියට ගල්ලංගුරු ගෙනාම දඩයක් ගහලා යවන්න පුළුවන් නම් බාල ගල්ලංගුරු ගෙනල්ලා කැබ් 1750ක් ටෙන්ඩර් කැඳවන්න නැතුව ලිමිටඩ් ටෙන්ඩර් එකකින් කැඳවලා එළියට දෙන්න පුළුවන් නම් කන්ටේනර් 323ක් ඔවුන් කිව්වම එළියට පන්නන්න පුළුවන් නම් කුඩු කන්ටේනර් දෙකක් කුඩු තියනවා කියලා දැන දැනත් ඔවුන්ට ඕනලාට පන්නන්න පුළුවන් නම් එතකොට පොලිසියත් හොඳයි නීතිපතිතුමත් හොඳයි අධිකරණයත් හොඳයි. හැබැයි ඔවුන්ට විරුද්ධ වෙනකොට තමයි මේකක්වත් ඔවුන්ට හොඳ නැති වෙන්නේ. ඒ හින්දා කරුණාකරලා දැන්වත් ආණ්ඩුව මේක තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. නියමෙටම කියනවා නාමල් මහත්තයා සජිත් මහත්තයෝ රනිල් මහත්තයෝ හැම විපක්ෂයේ හැම මහත්තයටම කියන්නේ අනේ නියමෙට ලස්සනට මේ වගේ අමුතු විදියට කතා කරන්න ඕනේ දැන් මුන්ට නිකන් මේ හොඳ නම් වලින් කතා කරන්න එපා අපි කැමති නෑ. අපි ආස ඔය වගේ ලස්සන නම් වලින් කතා කරනවට අන්දරේ. මේ ධනහිසාගේ වීඩියෝ එක දෙන්න හදන්නේ දැන්. ඕනේ ධනහිසා. පව් ධනහිසා. ඔයාව ටාගට් කරලාම ගහනවා. ඔව් ඔව් ඔව්. ඔයාට වෙනම ලයින් එකක් දෙනවා මගේ channel වලින්. යන් එනං මේක බොඳ කරනවා. මොකද මූ දන්නවනේ සීන් එක. ඒ උනට කතාව ඕගොල්ලෝ අහන්නකෝ. මෙන්න මේකේ හින්දා තමයි මිනිහට මල බෑන්නේ. අර ක්‍රෙඩිට් කාඩ් සීන් එක. මේක ඩාර්ක් රූම් එකේ ගිය වීඩියෝ එකක්. ඒගොල්ලෝ දාපු වීඩියෝ එකක් තමයි මම මේ දෙන්නේ. මේක කලිනුත් දැම්ම මම. දවස් 2-3කට කලිනුත් දැම්ම ඩාර්ක් රූම් එකේ දැම්ම. හැබැයි මම මේ වීඩියෝ එක දෙන්නේ ඇගන්ස් එකට. ඇගන්ස් එකට. යක් අහමු කට්ටියව. ඇයි මේ මල පැන්නේ කියලා නලින්දට මේක හින්දා තමයි මල පයින් නැත්තේ. මොකද නැත්තම් අවුරුද්දක් තිස්සේ වීඩියෝ කරා කවදාකවත් කොහොම කොපිරයිට් ගහලා channel එක නැති කරන්න හැදුවේ නෑ. මේ වීඩියෝ එකත් එක්ක තමයි මිනිහට මල පැන්නේ. යක් එනවා වීඩියෝ එකට. මේ වැඩසටහන් වලින් එකක් තමයි හිතවතුනි නලින්ද ජයතිස්ස පසුගියදා ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යාමේදී තවත් කෙනෙකුන් ලබා දුන් ක්‍රෙඩිට් කාඩ් පත සම්බන්ධයෙන් අප කරන ලද වැඩසටහන. ඉතින් නලින්ද ජයතිස්ස අපිට අවශ්‍ය නම් අර කුරුණෑගල මන්ත්‍රී යතේ ඔයාට ක්‍රෙඩිට් කාඩ් එක ආව හැටි වුණත් කියන්න පුළුවන්. ඒ මන්ත්‍රීගේ වොයිස් කට් එකක් වුණත් දෙන්න පුළුවන්. හැබැයි හිතවතුනි ක්‍රෙඩිට් කාඩ් එක අයිති ශෂිමාල් කියන ව්‍යාපාරිකයට. පස්සේ නලින්දට ක්‍රෙඩිට් කාඩ් එක දෙනවා. අන්න ඒ ගැන අපි කියපුවාම නලින්දට ටිකක් රිදිලා අනුරගෙනුත් බැනුම් මහලා පොඩි රිපෝට් පාරක් ගහනවා. පගාවට ගත්ත ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඉන්දියාවේ ගිහින් ලක්ෂ 10ක විතර shopping කරලා ඒක මාට්ටු වුණාම ලැජ්ජ නැද්ද දොස්තර මහත්තයෝ රිපෝට් ගහන්න? පුළුවන් නම් ඒක ගත්තේ නැහැ කියලා සමාජයට කියන්න. අපි දෙන්නම් සාක්ෂි. අනිත් කාරණාව තමයි නලින්ද ඔයාගේ පෞද්ගලික කරුණු වලට ගහනවා නම් තව ගොඩක් දේවල් අපිට තියෙනවා ඔයාට ගහන්න. ප්‍රමිෂ්කාගේ ගෙදර රිංගලා ගෑනුන්ගේ ඔඩොක්කුවල ඉන්න ෆොටෝ ටික අපිට එළියට දාන්න තිබුණා. අපි ඒක ඉස්සරහට බලාගමු. ඔයාට රිදෙන එකට නම් අපිට ගොඩක් සතුටුයි. එහෙම ඔයාට රිදෙන්නේ මේ දේවල් ඇත්ත නිසා. මේ වැඩෙන් අපිව අහන බලන මිනිස්සු තවත් අපිව විශ්වාස කරනවා. හිතවතුනි නලින්දට මේ වැඩේදී උදව් කරපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් උපුල්. අනිත් කෙනා තමයි අර කෝණ තුනේ channel එකේ. මාලිමාවට සෑහෙන කඩේ යන ඔය දෙන්නවත් අපි ආදරෙන් මතක් කරනවා. හිතවතුනි තව කෙනෙක් ඉන්නවා අපිට පහර දුන්නු අයට පොඩි සපෝට් එකක් දෙන. මෙයා ආණ්ඩුවේ නොවන වෙනත් පක්ෂයක ඊයේ පෙරේද බැබලෙන්න ආව තරුවක්.
මහත්තයෝ ඔයාගේ පක්ෂේ ඉන්න වැදගතුන් නිසා අපි කට වහගෙන ඉන්නවා. නැතිනම් ඒ කාලේ හලාවත පැත්තේ නිදන් හොයන්න ගිහිල්ලා හෝටල් වල සති ගණන් මාස ගණන් ඉඳලා පොළු තියපුවත් අපිට කියලා දාන්න පුළුවන්. යක් හරි යටිමඩි ගහගෙන తాවකාලිකව වින්දනයක් ගන්න. හෙට අනිද්දා YouTube එකෙන් නෙමෙයි මිනිස්සු එන්නේ. එයාලා එන්නේ ඔයාගේ මූණට ගල් ගහලා යන්න. රෑට කළුතර පැත්තේ ඩ්‍රයිවරුත් නැතුව නංගිලා වාහනේ දාගෙන යනකොට පරිස්සමින් යන්න නලින්ද. ඉතින් ඔන්න වීඩියෝ එක දුන්නා. හරිද? ඔක්කොම දුන්නේ නැහැ කෑලි කෑලි කැපුවා. මට ඕන උනේ නලින්දට අර ක්‍රෙඩිට් කාඩ් කේස් එක හින්දානේ මම මිනිහට මල පයින්න ඇත්තේ. නැත්තම් මේ අවුරුද්දක් තිස්සේ මම මේගොල්ලෝ ගැන කතා කරා, මේගොල්ලන්ට විරුද්ධව කතා කරා. කිසිම දෙයක් කරේ නෑනේ. එක පාට මේ වීඩියෝ එක දාලා දවසක් ගියේ නෑ අම්මට සිරි වෙන්න දඩ බඩ ගාලා ගැහුවා. ඉතින් ඒකින් තමයි මේ වීඩියෝ එක දුන්නේ ආ. හරිනේ එහෙනම්. හරි ඉතින් කියන්න තියෙන්නේ අවුරුද්දක් වෙනවා ඊයේ දවසට. ඉතින් අවුරුද්දට මේගොල්ලෝ ලොකු තෑග්ගක් දුන්නා 28 වෙනිදා. ඒක නිසා channel එක 28 වෙනිදාම කඩන්න තමයි හැදුවේ. පවුනේ. ඉතින් ඒ channel එකට ගොඩක් අසාධ්‍යයි. ඒ channel එකට පොඩ්ඩක් බෙහෙත් දෙනවා මේ දවස් ටිකේ. ඉතින් බෙහෙත් දීලා පොඩ්ඩක් මේවා කරලා උඩට ගමු. හරි එහෙනම් අද දවසේ ඉවර කරන්න හදන්නේ. අනේ නාලින්ද උඹ ගැහුවේ අර සිරසේ වැඩ කරන කොල්ලෙකුත් ඕකට උදව් කරාලු නේද? එහෙනම් මේල් එකකුත් දාලා තිනවා. ඒ මේල් එකට ඇවිල්ලා ඉතින් ඕනනම් ඉල්ල ගන්නත් පුළුවන්ලු ආයි. මම එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දවස් 90ක් හිටියට පස්සේ ඉතින් ඉවරයිනේ. දවස් 90 තියලා අපි වැඩේ පටන් ගමු. අනේ මචං ඔය සිරසී ඉන්නේ කාටවත් කියාම් බං පාඩුවේ ඉන්න කියලා පොඩි එකාට අයියෝ උඹලා ඉතින් ලැජ්ජයි ඉතින් නේ ඵලයන් මිනිහෝ යන්න සිරසේ කාට කියන්නේ යන්නේ ඵලයන් බං. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි එනම් ඊළඟ දවසේ ආවෙමු. ආයිබෝවන්.